අර හීනි කටහඬවල්නේ වලි කුකුල්ලුන්ගේ මොනරුන්ගේ තියෙන කටහඬ හීනි පොඩි තීව්‍රත්වයෙන් උඩ. එතකොට ගොඩාක් වෙලාවට රාගික ගෑණියේ කෑ ගහන හඬට සමානයි. මෝ දෙන්නෙක් අං අතු තමන්ගේ අං පටලවගෙන අතු වගේ නේව. මේක කියලා තියෙන දේ බලන්නකෝ. ඉදිරියටත් පස්සටත් තල්ලු වෙමින් පිබිමින් හතිලමින් යනගනිති. හරි ලස්සන සංකල්ප රූපයක්. දැන් ඔක මිනිස්සුන්ට අනුව කිව්වොත් මෝ පැත්තක තියලා ගෑණියෙකුයි මිනිහෙකුයි ඉදිරියටත් පස්සටත් තල්ලු වෙමින් පිබිමින් හතිලමින් යනගනිති. ඒකම තමයි වියංගවර මෝ විදිහට කියලා තියෙන තරුණ කෙල්ලෙක් නේ. එයාටත් දැන් ටික ටික රොමෑන්ස් ෆීලිංස් දැනෙනවා. තරුණ ගෝනෙකුගේ රාග නිශ්චිත කෑගෑම වනේ රැවුදීගෙන ගියේ. ගෝනෙක් සෙක්සි විදිහට කෑ ගහනවලු. ඇත්තටම මේ කොහොමද කියන්න මට කරලා පෙන්වන්න දන්නේ. රාගයෙන් කෑ ගහනවලු. රොමෑන්ස් සිතුවිලිත් එක්ක ආව වියංගව මෝ රණ්ඩු කරපුවා වෙන කුණුහාරප ගැන කිව්ව. බැද්දේ ගමේ බබුන් ඉන්නවා පුංචි මැනිකා ඉස්සරහ. ඕම යෝධයෙක් වගේ හිටගෙන. චූටි කෙල්ලෙක් පුංචි මැනිකා බබුන් කියන්නේ හොඳ 6-4 එකෙක් බබුන් පුංචි මැනිකාගේ ඉගෙන් අල්ල ගන්නවා. එතන තමයි පුංචි මැනිකා ඔන්න ගෑණියෙක් වෙන්නේ. කෙල්ලෙක් ඉදිරිය ඉඳලා ගෑණියෙක් වෙන්නේ. අයියෝ කියලා අඬනවා. ඒ විදිහට තමයි මේ ඡේදේ හැදෙන්නේ. අර මේ හිරු ටීවී එක කියන්නේ බැද්දේ ගම. ඒක දැක්කද ඔයගොල්ලෝ අර බබුනුයි පුංචි මැනිකාගේ පොඩි අර ලව් සහ අතර සිද්ධියක් Facebook එකේ TikTok එකේ එහෙම වෛරල් වෙනවා. ඒකේ සමහර අය කියලා තිබ්බ නේද මේ නවකතා පොතේ මෙහෙම එකක් නෑ. මේක මේ පොත විකෘති කරලා කියලා. නවකතා පොතේ ඒ කෑල්ල මං කියන්නද? බැද්දේගම පොතේ දැන් ඔයාලට ඉගෙන ගන්න තියෙන ළඟ ඡේදේ. ඒ කෑල්ල මං කියන්නද? ඒතර ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒ ටීවී එකේ පෙන්නපු කවුද දනුක හිටියේ බබුන්ට උමාලි අක්කා හිටියේ පුංචි මැනිකට ඒ දෙන්නගේ ඒ සිද්ධිය. නවකතාවේ තියෙන්නේ කොහොමද? ඒක ටීවී එකේ පෙන්නුවේ කොහොමද කියලා. මම දැක ගොඩාක් අයකට බනිනවා. මෙහෙමයි නවකතා පොතේ තියෙන්නේ. ඒ කියන්නේ කලින් දවසේ පුංචි මැනික පුතේ තාත්තගේ හේන මුර කරන්න යනවා. හේන මුර කරන්න ගිහිල්ලා උදේ එද්දි තමයි අර බබුන් පාර මැද්දට ඇවිල්ලා පුංචි මැනිකව පැත්තකට එක්කන් ගිහිල්ලා අර ගහක් ගාව ඔය ටීවී එකේ පෙන්නපු සිද්ධියේ තියෙන්නේ. බලමු නවකතාවේ කියලා තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ හිතන්න මේකේ ඇත්තටම මේ නාට්‍ය විකෘති වෙලාද නැද්ද කියලා. හොඳේ. හේන් වාරේ එක රැයක පුංචි මැනිකා පියාගේ හේන රැකීමට ගියාය. මේ හේන ගමින් 70ක්ම 3කට එහා අනිත් හේන් වලින් තරමක් දුරින් පිහිටියකි. එයින් ඊට යන පාර පාවිච්චි කළේ ඈත් ඇගේ පියාත් සහෝදරියත් පමණය. එදා පැලට ගිය පසුදා උදේ පාන්දර ආපසු ගෙදර ඒමට පිටත් වූවාය. දැන් බබුන් තාම හම්බුන්නේ නැහැ. බබුන් කියන්නේ අවුරුදු 21 එකෙක් නෑ. රාත්‍රියේ වැසි තිබුණු හේයින් අවට වනය අලුත් පැහැයෙන් හෙබියේය. ඉතා සුළු කාලයකට පවතින මේ අලුත් ගතිය හැම දෙයක් කෙරෙහිම වැසි කාලේ එකසේ බලපෑවේය. ලස්සනයිනේ. ඒ කියන්නේ කැලෙත් වැහැලා අලුත් වෙලාලු. මේ අලුත් ගතිය හැම දෙයක් කෙරෙහිම තිබ්බලු. ඒ කියන්නේ පුංචි මැනිකට තව ටික වෙලාවකින් ජීවිතේ මෙච්චර කල් හම්බ වෙච්ච නැති අලුත් අත්දැකීමක් හම්බ වෙන්න තමයි යන්නේ. ඇසල මල් රෑනින් මුළු වනයේම රන්වන් වුණේය. සුදු කරඹ මලින්ද සුදු හා දම් පාට කෙතන් මලින්ද පඳුරු වැසී ගියේය. වලි කුකුලන්ගේ හා මොනරුන්ගේ නාදයෙන් වනය ඒකානාද විය. අර හීනි කටහඬවල්නේ වලි කුකුල්ලුන්ගේ මොනරුන්ගේ තියෙන කටහඬ හීනි පොඩි තීව්‍රත්වයෙන් උඩ. එතකොට ගොඩාක් වෙලාවට රාගික ගෑණියේ කෑ ගහන හඬට සමානයි. ගියේය. වඳුරෝ උසුළු විසුළු කරමින් අතෙන් අතට පනිමින් ප්‍රීති වූහ. මතු පිටින් කියන්නේ කැලේ වඳුරෝ දැන් වැහැලා හැම හින අතල් එකේ ඉන්නවා කියලා ව්‍යංගාර්ථේ. මේ කාලේ කොල්ලෝ පිරිමිත් ගෑනු මාරු වෙවි තෙන් අත්තට පැන හිටියලු. ඇතුන්ගේ කෘංචනාදයේද දුරින් ඇසින ඇත්තු පවා කාමුකව හැසිරෙනවා. අලුත් ලව් හොයා ගන්නවා. මේ වන මග යන පුංචි මැනිකාට ඇසුනේ පඳුරක් අසලින් අං ගැටෙන ශබ්දයකි. දැන් එයා ඔන්න හේනිදලා එනවා ඈ. බලන්නකො ලස්සන. ඉතා සංසුන්ව ඈ එදෙස බැලුවාය. හිමීට බලනවා මොකද්ද මේ ටක ගාලා සද්දයක් ඇහෙන්නේ. මුව නාම්බෝ දෙදෙනෙක් අසල නිශ්ශබ්දව තන කමින් සිටි මුවැත්තියක සඳහා අං අතු පටලවාගෙන ඉදිරියටත් පස්සට තල්ලු වෙමින් පිඹිමින් හතිලමින් යනගනිති. ඒ සංකේතේ මෝ දෙන්නෙක් අං අතු තමන්ගේ අං පටලවගෙන අතු වගේ නේව. මේක කියලා තියෙන දේ බලන්නකො. ඉදිරියටත් පස්සටත් තල්ලු වෙමින් පිඹිමින් හතිලමින් යනගනිති. හරි ලස්සන සංකල්ප රූපයක්. දැන් ඔක මිනිස්සුන්ට අනුව කිව්වොත් මෝ පැත්තක තියලා ගෑණියෙකුයි මිනිහෙකුයි ඉදිරියටත් පස්සටත් තල්ලු වෙමින් පිඹිමින් හතිලමින් යනගනිති. ඒකම තමයි වියංගවර මෝ විදිහට කියලා තියෙන. දැන් මෙයාට මේ එද්දි පේන දේ පුංචි මැනිකා නිසොල්මනේ එතනට ඇදුනාය. එහෙත් මුවැත්තිය නොයිවසිලිවත්ව පුංචි මැනිකා මුවා වී සිට පඳුර දෙස ඕනෑ කමින් බලන්නට වනි. මුවැත්තිය වරින් වර කෝපයෙන් බිම අඩි හප්පමින් බියෙන් තියුණු ශබ්දයක් නගමින් සෙමින් පඳුරට කිට්ටු කළාය. අර මේ මුවැත්තිය වෙනුවෙන්නේ මේ ගෑණි වෙනුවෙන්නේ මේ පිරිමි මුව දෙන්න රණ්ඩු කරන්නේ. හරිද? දැන් මුවැත්තිය ආව පුංචි මැනිකා ගාවට. මුව පොව්වන් දෙදෙනා එලි මහනේ හොඳ හැටි සටන් කළහ. බය වෙන්න එපා නංගි. උඹ අල්ලා ගන්න කොටියේ ක්‍රින්ගාගෙන එන්නේ නැහැ. සටන් කරපල්ලා සහෝදරේනි තෑග්ග ලස්සනයි කියාගෙන පුංචි මැනිකා යන්නට හැරුණේ සිනාසුණු මුහුණින්. පුංචි මැනිකා හිමින් අඩිපාරේ පහළට ගමන් කළාය. අවට සෞන්දර්යයෙන් උද්දීපමත් වූ ඇගේ ශරීරයේ ලේ අමුතු උද්‍යෝගයකින් නහර දිගේ දිව්වේ. තරුණ කෙල්ලෙක් නිති. එයාටත් දැන් ටික ටික රොමෑන්ස් ෆීලිංස් දැනෙනවා. තරුණ ගෝනෙකුගේ රාග නිශ්චිත කෑගෑම වනේ රැවුදීගෙන
ගියේ ගෝනෙක් සෙක්සි විදිහට කෑ ගහනවලු. ඇත්තටම මේ කොහොමද කියන්න මට කරලා පෙන්වන්න දන්නේ. රාගයෙන් කෑ ගහනවලු. මීට ඉහත මේ ශබ්දය දහස්වර අසා අමුත්තකට පත් නොවූ දැරිය අද එයින් තිගැස්සී මොහොතක් බලා සිටියාය. ඇයි මේ කෙල්ලට අර කාමුක විදිහට ගෝන කෑ ගහන එක වෙනස් විදිහට දැනෙන්නේ? ලියලා තියෙන ලස්සන බලන්නකෝ. කැළඹීම් සහිත ස්වභාවයක් පහළ වූ සැටිත් ඈට දැනින. අතරමඟ පසුපස පඳුරක් අතර සෙලවෙන කිසිවක් දැකීමෙන් නෑ ගල් කැසුනාක් මෙන් නැවතින. වන රොදින් මෑත්ව ඈ දෙසට බබුන් අප්පු වෙන දුටු ඈ බියෙන් වෙවුලා ගියාය. බබුන් අප්පුගේ දෙනෙ දීප්තිමත්ව පෙනිනි. දෙතොල් විවරව ඒ අතරින් දත් පෙළ දිස්විය. පපුවේ වැඩී තිබුණු දික් කළු ලෝම දහඩිය බිඳු නිසා අමුතු සිරියක් ඉසුළුවේය. දැන් ඔහු පුංචි මැනිකා ඉදිරියේ හිටගෙන හිටියේ. ඔන්න දැන් අර රොමෑන්ස් සිතුවිලිත් එක්ක ආව. පියංගව මුව රණ්ඩු කරපුවා වෙන කුණුහාරප ගැන කිව්ව. බැද්දේ ගමේ බබුන් ඉන්නවා පුංචි මැනිකා ඉස්සරහ ඕම යෝධයෙක් වගේ හිටගෙන. පුංචි මැනිකා මේ මං උඹ හොයාගෙනයි ආවේ. ඔහු කීවේ අරක දෙබසක් තියෙන්නේ නාට්ටියේ. අයියෝ මං බය වෙච්ච තරමක්. මට හිතුනේ ගස්වල ඉන්න යකෙක් කියලා. පුංචි කාලේ අප්පොච්චි අපට කිව්වා ගස්වල ඉඳලා යක්කු ඇඟට පනිනවා පරිස්සම් වෙන්නේ කියලා. උඹ හොයාගෙනයි මං ආවේ. වරෙන් මාත් එක්ක මේ පාරෙන් එහාට. ඊයේ මුළු රෑම මට නිදා ගන්න බැරි වුණා. දෙබස් තිබ්බනේ ඒ නාට්ටියේ. උඹ ගැන හිතා වුණා මිස උදේ පාන්දර හේනේ ඉඳලා එනකොට උඹ හම්බ වෙන්න මං ආවේ ඒකයි. පුංචි මැනිකා මට රාත්‍රියට නිදා ගන්න බෑ. උඹ ගැන හිතා ඉන්නවා. දැන් අර කැලේ මැද්දේ මල් පිපිලා ලස්සනට මේ කොල්ලා කෙල්ලට කියනවා. උඹ මිදුලේ ඉන්නකොටත් වැව ළඟට යනකොටත් ඇහි පිහ නොවේලා මං බලාගෙන ඉන්න උඹේ ලස්සන. උඹේ ලැමේ හැඩයයි. බලන්නකෝ ඒක කියලා තියෙන ඉතින්. බය වෙන්න එපා පුංචි මැනිකා. උඹට හිරිහැරයක් කරන්නේ නෑ. මං වරෙන් මාත් එක්ක යන්න වරෙන් මේ පාරෙන් එහාට. ඇත්තටම සෙක්ස් කරන්න යමු කියලා තමයි මේ කියන්නේ ඉතින්. ඒ කියන්නේ ප්‍රේමය පටන් ගන්නේ කාමයෙන් තමයි. බබුන් නෑදෙසට නැමී ඇඟේ ඉනෙන් අල්ලා ගන්නට සැරසුනේය. චූටි කෙල්ලෙක් පුංචි මැනිකා බබුන් කියන්නේ හොඳ 6-4 එකෙක් බබුන් පුංචි මැනිකාගේ ඉනෙන් අල්ල ගන්නවා. එවිට දැරවිය තුල පහළ වූයේ බිය ප්‍රීතියත් සම්මිශ්‍රණය වූ අමුතු නොසන්සුන් භාවයකි. අර මන් දැක්ක සමහර අය කියලා තිබ්බා පුංචි මැනිකා මේකේ සාමාන්‍යයෙන් බඩුවක් වාගේ බබුන් එක්ක මෙහෙම එකට ලිංගිකව හැසිරෙනවා කියලා. ඇත්ත කතාවේ පුංචි මැනිකා ගාව එහෙම එකක් තිබ්බේ නෑ කියලා. පුංචි මැනිකා අහිංසක කෙල්ලෙක් කියලා. අහිංසකයි තමයි. හැබැයි පොතේ කියලා තියෙනවනේ. එවිට දැරවිය තුල පහළ වූයේ බියත් ප්‍රීතියත් සම්මිශ්‍රිත අමුතු නොසන්සුන් ස්වභාවයකි. හරියට මේ හැඟීම ලියලා තියෙනවා. කොල්ලෙක් එක්ක ඉස්සෙල්ලාම කෙල්ලෙක්ගේ අත්දැකීම ලබද්දි බයක් තියෙනවා, කැමැත්තකුත් තියෙනවා. බබුන් අප්පු වෙතින් පලා යන්නට මෙන් ඔහු විසින් අල්ලා ගනු ලැබීමටද දැඩි ආශාවක් ඈ තුල උපන්නේය. යන්නත් හිතෙනවා. හැබැයි අල්ල ගන්නකෝ අයියේ කියලා කියනවා. හරිද? එහෙයින් ඔහුගේ අතේ ඇඟිලි තමාගේ ශරීරයේ ස්පර්ශවරතුරු බිම බලාගෙන නිශ්ශබ්ද වුණිය. දැන් ඉනගාවින් අල්ලගෙන ඉන රෙද්ද තිරන උඩි බඩගාවට වදිනකන් පුංචි මැනිකා බලාගෙන හිටියා. එතකොට ඒ නවකතාවේ කියලා තියෙන එක අර නාට්‍යය කියලා තියෙන එකට ලොකු ප්‍රතිවිරුද්ධකමක් නෑ. මොහොතකින් ඈ කෑ ගහගෙන ගම දෙසට දුවන්නට සැරසුනාය. යන්න යනවා. එසේ දිවෙන ඈට බබුන්ගේ අප්පුගේ හුස්ම ඉතා ළඟව වැටෙන බව දැනෙනවා. ඔහොම යන්න යද්දිම බබුන් පිට කරන හුස්ම පුංචි මැනිකාගේ ඇඟේ වදිනවා. හිස හරවා ආපසු උරහිසට උඩින් බැලූ ඇගේ මුහුණ ඔහුගේ හුස්ම වැදිනි. ඔහොම බලද්දිම බබුන් පිට කරන හුස්ම පුංචි මැනිකාගේ මූණේ වදිනවා. එතකොට සාමාන්‍ය හුස්මක් නෙමෙයිනේ දැන්. සාමාන්‍ය හුස්මක් නම් පිට කරන අනිත් එකාගේ මූණේ වදින්න බැරි වෙන්න පුළුවන් දැන්. ඒ වගේ හුස්මක්. හරිද? බබුන් අප්පුගේ දීප්තිමත් දෙනෙත් මහත් තොලුත් ඒ අතරින් කරඳමල් මෙන් සුදට දිලිසුණු දතුත් ඈට පෙනුනේ. මොහොතකින් ඔහුගේ ශක්තිමත් බාහුවේ දැඩි බව ඈට ප්‍රත්‍යක්ෂ විය. බබුන් අල්ලගද්දි පුංචි මැනිකා හිතෙනවා දැන් මම පැනලා යන්න හදන්න ඕනේ. මමත් කැමතිනේ මේකට. බබුන් ළඟව ඇගේ ඉන වටා අත යවා අල්ලගෙන මෙසේ කීය. ඇයි උඹ දුවන්නේ? ඇයි උඹ බය වෙන්නේ පුංචි මැනිකා? මම උඹට හිරිහැරයක් කරන්නේ නෑ. එහෙත් ඇගේ ඇඟට ඔහු අත තබන විට බියෙන් හා රාගයෙන් ඇගේ මුළු සිරුරම වෙවුලන්නට වනි. බයක් තිබ්බා. කාමුක ගතියත් පුංචි මැනිකාගේ ඇඟේ තිබ්බා. ඔහු සමග පොර බැදුවාය. බිය හා වේදනාව, රාගය හා ප්‍රීතිය සම්මිශ්‍රණය වූ සොරයකින් අයියෝ හැඬුවාය. එතන තමයි පුංචි මැනිකා ඔන්න ගෑණියෙක් වෙන්නේ. කෙල්ලෙක් ඉදිරියේ ඉඳලා ගෑණියෙක් වෙන්නේ. අයියෝ කියලා අඬනවා. නාට්‍යයේ මිනිස්සු බැන්නට මේක කලාකෘතියන්නේ ඡේදෙත් එක්ක සංසන්දනය කරද්දී මට හිතෙන දේ පුතේ ලොකු පරස්පරකමක් නැහැ කියලා. මට මිනිස්සු බනින්න පුළුවන්. ඒ කියන්නේ මේක කිව්වොත් එහෙම මේ සාහිත්‍ය පොත කාලා උඹත් එකට අනුබල දෙනවා එහෙම කියනවා. හැබැයි නාට්‍යයත් එක්ක බලද්දි මට එහෙම පේන්නේ නැහැ කියන්නේ. මේක ඇත්තට මේ පුංචි මැනිකාගේ රාගේ කියනවා. අපි මේකේ සංකේත ගැන කතා කරන්න ඕනේ.